ඔයාලා මයින්ඩ් මැප් ගැන අහලා තියෙද? අපි මේ දන්න හැම සංකල්පයක්ම එක තැනකට සීමා කරගෙන ඒ හැමදේම මතකම ධර්මයේ ඔයා MCQ 1000ක්වත් කරලා තියෙද? එහෙම නොකර කොහොමද? හරි. දැන් ඔයාට මාස 3ක් තියෙද්දි ඔයා මොකුත් කරපු නැති ළමයෙක් නෙවෙයිනේ. මේ වෙලාවේ ඔයා වැඩ කරන්නයි ඕන. හරි. මේ වෙද්දී මැයි දෙවනිදා ඒ කියන්නේ ඔයාලා අගෝස්තු එක්සෑම් ලියනවා නම් ඔයාලට මැයි මාසය, ජූනි මාසය, ජූලි මාසය වගේම අගෝස්තු මාසයේ සති දෙකක වගේ ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ කාලය ඇතුළත ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද කියලා මම උදේ පෝස්ට් එකක් දැම්මා. ඒ පෝස්ට් එකට දැනට ලැබිච්ච කමෙන්ට් අනුව සිංහල පේපර් එකේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි MCQ සම්බන්ධ ගැටලුව. ඒ වගේම තමයි සාහිත්‍ය පේපර් එක ලියා ගන්න පුළුවන්. ව්‍යාකරණ පේපර් එකේ ගොඩක් අවුල් තියෙනවා. මේ අවුල ලියන්න කලින් ඔයාට සිද්ධ වෙනවා ඔයාට තියෙන අවුල මොකක්ද කියලා හඳුනගන්න. ඒක හොයාගන්න මම ඔයාට පොඩි ක්‍රම ටිකක් කියා දෙන්නම්. මුලින්ම ඔයාගේ ව්‍යාකරණ පේපර් එකක් අරගෙන ඔයාට දැනට තියෙන ලකුණු ටික ඇනලයිස් කරගෙන යන්න. ඔයා MCQ 20න් කීයක් ලකුණු ගන්නවද? ඔයාගේ සාරාංශයට යන්නේ මොන වගේ ලකුණක්ද? ඔයාගේ රචනයට යන්නේ මොන වගේ ලකුණක්ද? ඊට පස්සේ ඔයා තෝරගන්න ප්‍රශ්නවල ඔයාට ලකුණු 15න් කීයක් ගන්න පුළුවන්ද කියන එක ඔයා මුලින්ම හොයාගන්න. ඒ ටික හොයාගෙන ඉවර වෙලා මේ ටික පිළිවෙලට ලියාගෙන ඔයා කවුන්ට් කරලා බලන්න මේ ලකුණු 100 ඇතුලේ ඔයාගෙන් වැඩිපුරම ලකුණු ගිලිහිලා තියෙන්නේ කොතනින්ද? සමහර ළමයෙක් ඉන්න පුළුවන් රචනයේ සාරාංශය හොඳට ලියා ගන්න පුළුවන් MCQ එක ගහ ගන්න බෑ. තව ළමයෙක් ඉන්න පුළුවන් MCQ ගහනවා හැබැයි හරියට වාක්‍ය ටික ගලපගෙන රචන ලියා ගන්න බෑ. මුලින් තමන්ගේ දුර්වල තැන මොකක්ද කියලා තෝරගන්න සිද්ධ වෙනවා. අන්න ඒ දේ තෝරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඊළඟ පියවර පටන් ගන්න. දැන් උදාහරණයක් විදිහට ඔයාට MCQ වල ලකුණු නැහැ කියමු. පේපර් එකේ MCQ කීයද තියෙන්නේ? MCQ 20යිනේ තියෙන්නේ. ඉතින් ඔය MCQ 20 හැදෙන්නේ පාඩම් 20කින්නේ. සමහර වෙලාවට පාඩම් 18ක් වගේ අතර සංකලනය වෙන්නත් පුළුවන්. මොකද සමහර තැන්වල අක්ෂරමාලාවෙන් ප්‍රශ්න දෙකකට වගේ අපිට උත්තර ගන්න පුළුවන් වෙන හින්දා. ඉතින් එතකොට බලද්දී ඔයා මුලින්ම ඔයාගේ MCQ 10යිද 5යිද හරියන්නේ පුළුවන් ටික හොයාගන්නකෝ. ඔයාට නිශ්චිත වශයෙන්ම කරන්න පුළුවන් ප්‍රශ්න තියෙන්නේ. අඩුම තරමේ 20 වෙනි ප්‍රශ්නෙවත් හරියට කරන්න පුළුවන් ළමයෙක් ඇතිනේ. හරි. ඔයාට පුළුවන් එක ප්‍රශ්න නම් හරියට කරන්න. ඊටු 19ට ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්න. ඔයාට පුළුවන් ප්‍රශ්න 10යිද හරියට කරන්න. ඊටු 10ට ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්න. ඔයා මෙතනදි කරන්න ඕන මෙන්න මේ දේවල්. ඔයාට අක්ෂරමාලාවේ ප්‍රශ්න ෂුවර්ද? අක්ෂරමාලාවේ ප්‍රශ්න ෂුවර් කරගන්නේ කොහොමද? අක්ෂරමාලාව සම්බන්ධ සමස්ත වර්ගීකරණය හොඳට අධ්‍යයනය කරලා මේ සියලු දේවල් එක කොලයකට ලඝු කරගන්න. එක කොලයකට ලඝු කරගද්දී ඔයාලා මයින්ඩ් මැප් ගැන අහලා තියෙද? අපි මේ දන්න හැම සංකල්පයක්ම එක තැනකට සීමා කරගෙන ඒ හැමදේම මතක් කර යනවට අපි කියන්නේ මයින්ඩ් මැප් භාවිතා කරනවා කියලා. මේ දන්න දේවල් ටික එක තැනකට එකතු කරගෙන ඔයා බලන්න අවුරුදු 5ක පේපර්ස් අරගෙන පළවෙනි MCQ එක අයියෝ මේ අක්ෂරමාලාවෙන්නේ අහලා තින්නේ. ලේසිනේ. අන්න ඒ විදිහට ඔයාට බැරි ප්‍රශ්න ටික මුලින් හඳුනගන්න. ඔයාට විභක්ති පාඩම් බෑ කියමු. ඔයාට විභක්ති තියරි ඔළුවට කොච්චරවත් යන්නේ නැහැ. ඉතින් ඔයාට පුළුවන් පොඩි කටි ක්‍රම ටිකක් හොයාගන්න. මේ ගේ වගේ නවනම් සම්බන්ධයක් හංගවනවනම් ඒව සම්බන්ධ විභක්ති පද. කවුරු හරි කාගෙන් හරි වෙන් වෙලා නම් මං බස් එකෙන් දැස්සා. මං කෝච්චියෙන් වෙන් වුණා. මං කෝච්චියෙන් ආවේ. ඉතින් එතකොට ඒවා අවදි විභක්ති පද. මේ වගේ කැටි ක්‍රම ටිකක් හදාගන්න පුළුවන්. ඒ දේවල් මට ඔයාට කියලා දෙන්න කලින් ඔයා මුලින් තෝරගන්න ඕන ඔයාට බැරි දේවල් ටික මොනවාද කියලා. හරිද? දැන් MCQ එකේ ලකුණු නෑ කියන්නේ ඔයාමට කියන්න අවංකවමට කියන්නේ ඔයා MCQ පස් පේපර්ස් කීයක් කරලා තියෙද? ඔයා පළාත් පේපර්ස් කීයක් කරලා තියෙද? ඔයා අනුමාන පේපර්ස් කීයක් කරලා තියෙද? ඔයා පෙරහුරු පේපර්ස් කීයක් කරලා තියෙද? අඩුම ධර්මයේ ඔයා MCQ 1000ක්වත් කරලා තියෙද? එහෙම නොකර කොහොමද ඔයා කියන්නේ MCQ එක බෑ කියලා? ඉතින් MCQ එක මතකද මම ගිය අවුරුද්දේ වීඩියෝ එකක් දැම්මා මුකුත්ම කරපු නැති ළමයින්ට පොඩි සපෝට් එකක් ගන්න මේ වීඩියෝ එක බලන්න කියලා. හරි. දැන් ඔයාට මාස 3ක් තියෙද්දි ඔයා මොකුත් කරපු නැති ළමයෙක් නෙවෙයිනේ. මේ වෙලාවේ ඔයා වැඩ කරන්නයි ඕන. වැඩ කරන්න කලින් ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔයා දන්නේ ඔයා කරන්න ඕන වැඩේ මොකක්ද කියලා. ඒකට තමයි කියන්නේ මුලින් ඔයාට තියෙන ලකුණු 30ද 40ද ඒ 30 ෂුවර්ද කියලා බලන්න. ඔයාට පේපර් එකේ ගහන්න පුළුවන් MCQ ප්‍රමාණය කීයද? අයක ෂුවර්. මට 5 වෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් පුළුවන්. මට 20 වෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් පුළුවන් කියන තැනට එන්න. ඊට පස්සේ ඔයාට තියෙන්නේ
ඔයා හිතන්නකෝ අපි නිකන් කැටයකට සල්ලි පුරවනවා මොනවා හරි දෙයකට. හරිද? එතකොට ඔයාගේ දෙයට ඔයාට රුපියල් ලක්ෂයක් ඕනේ. ඔයා දවසින් දවස ටික ටික දාන්නේ ලක්ෂය හදාගන්නේ. එකපාර ඉතින් ඔයාකට ලක්ෂයක් තියෙනවා. ඔයා කැටයකට එකතු කරන්න ඕනේ නෑනේ. මේ පේපර්ස් ලියන එකත් ඒ වගේ. ඔයාට අවශ්‍ය සමස්ත දැනුම ටික ටික ඔයා එකතු කරන්න පටන් ගන්න ඕන. මාස 3ක් කියන්නේ හොඳ ගේම් එකක් ප්ලේ කරගන්න පුළුවන් හොඳ කාලයක්. ඔයා ප්‍රධාන වශයෙන් ඔයාට බැරි දේවල් මොනවාද කියලා හඳුනා ගන්න ඕන. ඊට පස්සේ ඔයා ඒ ටික හඳුනාගත්තට පස්සේ මට මගේ පැත්තෙන් දෙන්න පුළුවන් සපෝට් එක තමයි ඔයාට පොඩි ඩිස්කෂන් එකක් කරලා දෙන්න. මෙන්න මේ පාඩමේ තියෙන මේ දේවල් මෙන්න මේ MCQ එක මෙන්න මේ විදිහට තමයි කරන්නේ. මෙන්න මේ විදිහ රචනයකට මෙන්න මේ වගේ ආරම්භයක් මෙන්න මේ වගේ අන්තර්ගතයක් ඇතුළත් කරලා ඡේද ටික බෙදාගන්නේ කොහොමද? සාරාංශක හරි පියවර කොහොමද? සාරාංශක වචන ටික බෙදන්නේ කොහොමද කියන දේ ඔයාට කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ඔයාගේ ලකුණු ටිකෙන් ටික වැඩි වෙන්නේ කොහොමද කියලා. ඔයා දැන් ඉන්න W එක කියන්න. ඔයා මුලින් try කරන්න ඕනේ රෑන්ක් එකක් දාන්නවත් එකක් දාන්නවත් නෙමෙයි. ඔයා W එකෙන් S එකට එන්න ඕනේ. ඔයා S එකේද? ඔයා C එකකට ලං කරලයි ඊළඟට B එකකට ටාගට් කරන්නේ. අපි අපේ ප්‍රමාණය ටික ටික වැඩි කරගෙන යන මං දන්න මං පාවිච්චි කරන මෙතඩ් එක තමයි එකපාර ඔක්කොම දේවල් බදාගන්න. මට මොනවා හරි දෙයක් බැරිද මං ඒක කොටස් කරගන්න. මට මේ පාඩමේ කොතනද බැරි? අන්නේ බැරි තැන මම පුරවන්න උපරිම උත්සාහයක් දරනවා. කොහොමවත් කරලා මට ඒ පාඩම බැරි නම් ඒ පාඩම අතහැරලා දාන්න. ඔයා ඒ පාඩම් වෙනුවෙන් දවස් 7ක් විතර ගත කරද්දී ඔයාට ඊට ලේසියෙන් ග්‍රහණය කරගන්න පුළුවන් පාඩම් අප්‍රමාණය අතහැරෙනෝනේ. ඔයාට කොච්චරවත් ඔළුවට දාගෙන බැරි නම් ඒක අතහැරලා දාන්න. මේකට කෙනෙක් මාත් එක්ක තර්ක කරන්න පුළුවන්. මම බෙදාගන්නේ මම පාවිච්චි කරපු ක්‍රම මිසක් ඔයාට මේක සුදුසුයි කියලා නෙවෙයි. ඔයාට ඒක අත්හදා බලලා ඔයාට ගැලපෙනවා නම් කරා. ඔයාට ගැලපෙන්නේ නැත්නම් අයින් කරලා දැම්මා. හරිද? අනික අපි එක එක්කෙනා වැඩ කරන ප්‍රමාණය වෙනස් නේ. සමහරව රෑන්ක් එකක් වෙනින් වැඩ කරනවා. සමහරව සාමාන්‍ය A3ක් දාගන්න try කරනවා. සමහරව B එකක් C එකක් වගේ මට ඇති. තව සමහර අය මට S එකක් දාගත්තා නම් හරි මට තියෙන වෙන ගෝල් එකක්. එතකොට ඔයා පාඩම් කරන ප්‍රමාණයත් ඔයාගේ අනාගත අපේක්ෂාත් එක්ක වෙනස් වෙනව නේද? ඉතින් ඒ නිසා කොයි වෙලාවකවත් අනිත් අයත් එක්ක ඔයාව සසඳන්න යන්න එපා. මට මේ වෙලාවේ ඔයාලට දෙන්න තියෙන උපදේශ ඒක තමයි සිංහල සබ්ජෙක්ට් එකේ MCQ පේපර් එක සම්බන්ධයෙන්. ඔයා ඔයාගේ දුර්වල තැන් ටික හඳුනගෙන ඊළඟට මට කමෙන්ට් එකක් දාන්න. මට මෙන්න මේවා බෑ. එතකොට මට පුළුවන් කියන්න මේකෙදි මම පාවිච්චි කරපු ක්‍රම මොනවාද? ඔයාට ගැලපෙනවා නම් ඔයා ඒ ක්‍රම ටික ගත්තා. ඔයාට ගැලපෙන්නේ නැත්නම් ඔයා ඒ ක්‍රම ටික අයින් කරලා දැම්මා. ඉතින් උදේ දාපු පෝස්ට් එකේ තිබුණු ලොකුම ප්‍රශ්නේ ඕක තමයි MCQ ප්‍රශ්නේ. මෙන්න මේ MCQ ප්‍රශ්නෙට මම මේ කියපු දේ කරලා බලන්න. ඔයාට MCQ 20න් කීයක් පුළුවන්ද කියන ගුවා හොයාගන්නකෝ. ඊළඟට අපි බලමු ඊළඟට මොකක්ද කරන්න කියලා. එහෙනම් ඔයාලා හොඳට වැඩ කරන්න. ඔයාලා කොච්චර සිලබස් එක ඔළුවට දාගත්තත් වැඩක් නැහැ. ප්‍රැක්ටිස් එක නැත්තම් පේපර්ස් ලියන්න. ඔයාලා පේපර් එක කරලා මේ MCQ එක හොඳට ඇනලයිස් කරන්න. MCQ එකේ එක උත්තරයක් හරියද්දී වරදින උත්තර 4ක් තියෙනවනේ. ඒ උත්තර 4 ඇයි වැරදුනේ? එහෙනම් ඒ උත්තර වෙනුවෙන් දෙන්න පුළුවන් ප්‍රශ්න මොනවාද කියලා පොඩ්ඩක් ඔළුවෙන් හිතන්න. දැන් අපි මේ 21 වෙනි සියවසේ ළමයිනේ. හරිද? ඔයාලා අපිටත් වඩා තාක්ෂණෙත් එක්ක බද්ධ වෙලා ඉගෙන ගන්න. ඔයාලට ඕනම දෙයක් හරිම පහසුවෙන් ළඟා කරගන්න පුළුවන්. ඔයාලට කරුණු ඕනනම් කරුණු විස්තරද අවශ්‍ය ඕනම දෙයක්. එතකොට ඔයාගේ අතේ තියෙන මේ සෙල්ෆ් ලර්නින් එක වැඩි කරගෙන හොඳ ලකුණු කරගන්න. ඔයාට හොඳ ගුරුවරු ඉන්නවා. ඊට පස්සේ අපි වගේ සපෝට් කරන කලින් එක්සෑම් ලියපු අය ඉන්නවා. ඔයාගේම බැච් එකේ ගොඩක් දක්ෂ යාළුවෝ ඉන්නවා. එයාලගේ සපෝට් එක කරන් මේ කරන දේ සතුටින් කරන්න. එතකොට ඔයාලට මේක හොඳට කරගන්න පුළුවන්. එහෙනම් good luck. වීඩියෝ එක තව දිග කරන්නේ නැහැ. ඊළඟට මම MCQ ඩිස්කෂන් එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට තව ප්‍රශ්න තියෙනම් කමෙන්ට්ස් කරන්න. මම ලං වෙලා විචාර අනුමාන ටිකක් දෙන්නම්. දැම්ම අනුමාන කිව්වොත් ඔයාලා අනුමාන බලවලිනව පාඩම් කරන්න. එහෙම බෑ. පාඩම් කරන්න. කරලා ඉවර වෙලා අපි බලමු අනුමානකින් ප්‍රශ්නයක් ගොඩනගා ගන්නේ කොහොමද කියලා. එහෙනම් best of luck.